තමයි හැමෝටම ආයුෂ බොහෝ වේවා. 2026 A level කරන ළමයි වෙනුවෙන් අපි ප්ලෑන් කරලා තියෙන විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් ගිය අවුරුදු වල කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් මේ තාලෙට නෙමෙයි ගිය අවුරුදු වල ගියේ. නමුත් පොඩ්ඩක් දැන් අපි වැඩේ වෙනස් කරලා සෙමිනාර් සීරීස් එකක් විදියට අපි ගිය අවුරුදු වල කරේ මාස දෙකෙන් සම්පූර්ණ සිලබස් එකම කවර් කරන දැනුත් ඒ කාලෙම තමයි. නමුත් පොඩි වෙනසක් අපි කරලා තියෙනවා. අපි එක දවසකට එක පාඩමක් හෝ පාඩම් දෙකක් තෝරාගෙන සම්පූර්ණ පාඩම තියරි පේපර්ස් ඔක්කොම කවර් කරන වැඩ තමයි මේ පාර අපි ප්ලෑන් කරලා තියෙන්නේ. පුරුදු වෙන වැඩ කරන වැඩක් නෙමේ. ගිය අවුරුදු වල කරලා තියෙනවා. වෙනසකට කරලා තියෙන ගිය අවුරුදු වල අපි සාමාන්‍යයෙන් එක පාඩමක් කරනවා. සතිය දවස් 3ක් විතර අරගෙන රාත්‍රී පන්ති දාලා මේක එක දවසකට කවර් කරලා දෙනවා. එච්චරයි. වෙනසකට වෙලා තියෙන්නේ එච්චරයි. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සෑහෙන රිසල්ට් එක වෙනස් කරගත්තු ළමයි ගොඩ ප්‍රමාණයක් ඉන්නවා. සෑහෙන ඉන්නවා. තමන් ගන්න හිටියේ S එකක් නම් ඒ ළමයි CA එකට BA එකට ඊළඟට තමන් ගන්න හිටපු රිසල්ට් එක BA එකක් නම් A එකකට A එකක නිකන් වැට උඩ වගේ තිබ්බනම් හරියට මේකක් ඒ විදිහට අරගත්තු ළමයි ඉන්නවා. අද මං එක ළමයිට විතරක් කතා කරා. ඒ කියන්නේ මේ වෙලාවේදී මං වාගෙන් ගොඩක් වෙලාව ගන්න අය ළමයි. අද දවසේ මේ මීටින් එක ගත්තෙම දැනටම අපිත් එක්ක මේ වැඩසටහනට ජොයින් වෙච්ච ළමයි ඉන්නවා. ඒ කියන්නේ ගාස්තු ගෙවලා ලියාපදිංචි වෙච්ච ළමයි දැනටම ඉන්නවා. සමහර ළමයි කීප දෙනෙක් ඉන්නවා ඒ ළමයිට තාම ඒ කියන්නේ අවබෝධයක් නැහැ. මොකද්ද මේ වෙන්නේ වගේ එකක් අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ගත්ත මීටින් එකක්. වැඩි වෙලාවක් නම් අරගෙන යන්නේ නැහැ. හරිද? කොහොමද වැඩසටහන වෙන්නේ? ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාගේ වැඩපිළිවෙලට කොහොමද සෙට් වෙන්නේ මේ දවස් ටිකට ගැලපෙන විදියට කියලා තමයි පැහැදිලි කරන්නේ. හරිද? හා එතකොට ප්‍රධාන වශයෙන් ඔයා අවසාන වෙනකන් ඉන්න ඕන ළමයි. මම වැඩි වෙලාවක් ගන්න නැහැ. මම දන්නවා මේ දවස්වල තමයි ඔයාට වෙලාව වැඩිම කාලේ. මේ මදි වෙනම කාලේ. වැඩිම නෙමෙයි. මේ වෙලාවේ වටිනාකම වැඩිම කාලේ. හරි. එතකොට ඒකේ වටිනාකම ගැන මම සහ ඔයා ඇරෙන්න වෙන දන්න කවුරුත් වෙන ඇත්තේ නැහැ. උගන්වන ගුරුවරයෙක් වශයෙන් මම ඒකේ වටිනාකම හොඳටම දන්නවා. ඒ නිසා වැඩි වේලාවක් ගන්න නැහැ. ටට්ටක් ගාලා මොකද්ද වෙන වැඩේ කියලා දෙනවා විතරයි. මේකෙදි ළමයි ඔයා නිකන් මේ අමුතු මැජික් එකක් බලාපොරොත්තු වෙන්න එපා. පළවෙනි දේ මැජික් එකක් බලාපොරොත්තු වෙන්න එපා. කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරොත් රිසල්ට් එකක් එනවා. කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරොත් ඔයාට රිසල්ට් එකක් එනවා. ඒ වැඩ ටික නොකරොත් ඔයාට එන්නේ අඩු රිසල්ට් එකක්. ඒකයි මම මේ කියන්නේ මේක මැජික් එකක් නෙමෙයි. තේරුණාද? හැබැයි ඔයාට හම්බෙලා තියෙන ලොකු chance එකක්. මේ වෙලාවේදී ඔයාට හම්බෙලා තියෙන ලොකු chance එකක් ඔයාගේ රිසල්ට් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගන්න පුළුවන්. ලොකු chance එකක් හම්බෙලා තියෙන. හැබැයි මැජික් එකක් නන් නෙමෙයි. වැඩ සෙට් එකක් අපේ පන්තියේ තියෙනවා. ඒ ටික ඔයයි මායි කරගෙන යද්දි ඔයාගේ රිසල්ට් එක වැඩි වෙයි. හරිද? දල වශයෙන් ළමයි. දැන් මෙහෙමනේ. තියරි ටික කව වෙන්න එපා. තියරි ටික කව වෙන්න එපා. තියරි කව වෙන්නේ කොහොමද? අපේ තියෙනවා ළමයි ස්මාර්ට් මයින්ඩ් මැප් ටිකක්. හරි. ස්මාර්ට් මයින්ඩ් මැප් ටිකක් හැම පාඩමකටම හදපු ෂෝට් නෝට් නෙමේ. ෂෝට් නෝට් නෙමේ. නැවතත් කියනවා ෂෝට් නෝට් නෙමේ. මයින්ඩ් මැප් කිව්වම සටහන් අඩුවිද නැහැ. ඔප්පු කරලා තියෙද්දි පෙන්නන්න. ඊළඟට වර්බ් බුක් එකක් දෙන්න. වර්බ් බුක්. හරිද? දැන් උදාහරණයක් විදියට දැන් මේ ස්මාර්ට් මයින්ඩ් මැප් එක කියන්නේ ළමයි ඔයාගේ දැන් උදාහරණයක් විදියට පළවෙනි පාඩම අපි අරගෙන තියෙනවා කොළ 4කට. පළවෙනි පාඩම කොළ 4කට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය විදියට. සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙනවා. තියරි කරුණු එකක්වත් අඩු කරලා නැහැ. හරිද? ඒව ඔයාට ලැබෙනවා. සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන්න තමයි ස්මාර්ට් මයින්ඩ් මැප් ටික අරගෙන තියෙන්නේ. දැන් පළවෙනි පාඩමට කොළ 4යි තියෙන්නේ. කොළ 4 ඇතුලේ ඔක්කොම තියරි ටික තියෙනවා. එතකොට ඔයාට ඊළඟට එන ප්‍රශ්නේ තමයි සමහර පාඩම් තියෙනවා අපි ගත්තොත් එහෙම පළවෙනි පාඩමෙත් තියෙනවා සමහර අභ්‍යාස කොටස්. දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම වගේ එකක් ඔයාට තේරෙන විදිහට ගමු ඉල්ලුම සැපයුම් වගේ. ඒ පාඩම් වල ගණන් හදන කොටස් වැඩිනේ. නිකන් තියරි ටික කියලා දීලා පැත්තකට වෙන්න බෑනේ. ගණන්නේ වැඩිපුර තියෙන්නේ. එතකොට නිකන් කොලේක විතරක් කවර් කරලා හරියන්නේ නැහැ. අභ්‍යාස කරන්න ඕන. අන්න ඒ අභ්‍යාස වලට වර්ක් බුක් එකක් දෙනවා. එතකොට හැම පාඩමකටම ඔයාට ස්මාර්ට් මයින්ඩ් මැප් ටිකක් හම්බ වෙනවා වර්ක් බුක් එකක් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට බලමු මේ වෙලාවේ මට ඔයාලට පෙන්වන්න පුළුවන් එකක් තියෙනවද කියලා. හරි. දැන් මේ තියෙන එකක්.
මේක අකුරු ඔයාට නිවැරදිව පේන එකක් නැති වෙයි. මේ තියෙන්නේ රාජ්‍ය ආර්ථිකයේ පාඩමේ මෙතන තියෙනවා රාජ්‍ය වියදම් වර්ගීකරණය. ඊළඟට අර කෙටුම් පද ටික පරිපූර්ණක ඇස්තමේන්තු අනම්මනම් ඒ නෝට් එක. ඊළඟට අයවැයහිගේ මූල්‍යණය කරන ආකාර. ඊළඟට ප්‍රාථමික ගිණුමේ ශේෂය සමස්ත ගිණුමේ ශේෂය අන්න ඒවා ගණනය කරන විදි. අන්න ඒ ටික මේකේ තියෙනවා. හරිද? එතකොට රාජ්‍ය ආර්ථිකයේ පාඩමට මේ වගේ කොළ 4ක් හම්බ වෙනවා. ඒ හතරෙන් ඔක්කොම කව වෙනවා රාජ්‍ය ආර්ථිකය. හරිද? ඒකට අදාළ අභ්‍යාස ටික කරන්න අපි ඔයාලට දෙනවා වර්බ් බුක් එකක්. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ දෙවනි පාඩමට අදාළ වර්බ් බුක් එක. මේක ඇතුළට අපි දාලා තියෙනවා තව වැදගත් වෙන අභ්‍යාස අපි දාලා තියෙනවා. හරි? තව මොනවා හරි විෂය කරුණු ඇඩ් වෙන්න ඕන නම් තව ඔයා නිකන් දැනගෙන ඉන්න ඕනේ. ඒව දාලා තියෙනවා මේක ඇතුළට. හැම පාඩමකම එහෙමයි. කොහොමද එතකොට තියරි කව වෙන්නේ? අප්‍රය දෙන්නම. කොහොමද තියරි කව වෙන්නේ එතකොට? ස්මාර්ට් මයින්ඩ් මැප් වලින් සහ වර්බ් බුක් එකේ. හරිද? ඔයාට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න තුනයිනේ. ප්‍රශ්න තුනයි. හරිද? එකක් තමයි අපි මේ හරින් ගමු. තියරි දන්නේ නැහැ. සමහර පාඩම් වල තියරි දන්නේ නැහැ. තියරි වල ප්‍රශ්න තියෙනවා. දෙවැනි එක මතක තියාගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මතක හිටින්නේ නැහැ කියලාද? නෑ. මතක හිටින්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නයකට උත්තරයක් ගන්න තේරෙන්නේ නැහැ. උත්තරයක් ගන්න උත්තර ලියන්න තේරෙන්නේ නැහැ. ලියන්න තේරෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න තුන හැර වෙන ප්‍රශ්නයක් තියෙනවනම් කිය. ඉක්මන කිය. ඒ ලෙවල් වල ඔයාට මේ ප්‍රශ්න තුන හැරෙන්න වෙන ප්‍රශ්නයක් තියෙනවනම් කිය. නෑනේ. දැන් දැනුත් ළමෙක් අහලා තියෙනවා සර් FA එකේ ඉඳන් A එකට යන්න. තියරි ඔක්කොම කරනවා නම් පේපර්ස් ටික කරනවා නම් ඔක්කොම දේවල් ටික වෙනවා නම් ඔයාට තියෙන්නේ ඒකක් ගන්න විතරයි වැඩ ටික කරලා. හරිද? හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ මත තියෙන. මම මේ පැත්තෙන් වැඩ ටික කරලා දෙනවා. තාම මේ පැහැදිලි කරන ගමන්. හැබැයි ඔයාගේ පැත්තෙන් ඔයාට වැඩේ කරගන්න පුළුවන් හරියට වැඩ ටික කරගත්තොත්. හැබැයි ඉතින් කලින් හිටපු අමුතු සතෙක් ඉන්නෝ නම් තමන්ගේ ඇග ඇතුළු. මොකක් හරි තමන්ට උරුම වෙච්ච කාලකන්නිකමක් වගේ එකක් තියෙනවා නම් මම මේ භාෂාවෙන්ම කියන්නේ. ඒ ටික වහාම අයින් කරගන්න වෙනවා දින කිහිපයකට. හරි? ඒ ටික අයින් කරගෙන නිකන් පිස්සෙක් වගේ වැඩ කරන්න ඕන ඇත්තම කතාව. හරි? සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා. එතකොට මම කියාගෙන මේ ප්‍රශ්න තුන විතරයි මේ ඔයාට තේරෙන්නමයි ලිව්වේ. නැත්තම් මම මේක ඉංග්‍රීසි වලින් හරි මොකකින් හරි ලියන. ඔයාට තේරෙන්න ලිව්වේ. එතකොට තියරි මොනවා හරි පාඩම් වල ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේකෙන් වැඩේ වෙනවනේ. හරි. මෙන්න මේ කොටසෙන් වැඩේ වෙනවා. ඔන්න තියරි ප්‍රශ්නේ විසඳෙනවා. ඊළඟට මොකද්ද ප්‍රශ්නේ? ඕගොල්ලෝ මේ දවස්වල කියන දේ. ළමයි මට මැසේජ් උත් දාලා. අනේ සර් ඉකෝන් සමහර වෙලාවට මට මතකෙ හිටින්නේ නැහැ නේ සර්. ඉතින් මතක තියාගන්න පුළුවන් විදි මොනවද? පාඩම් කරන එකනේ. පාඩම් කරන එකනේ ප්‍රධාන වැඩේ. මේ පාඩම් කරන ටෙක්නික් තියෙනවා ඒව මම කියන්නම්. ඔයා දැන් සාමාන්‍යයෙන් හැමදාම දවසට පොතක් දිගහැරලා පාඩම් කරනවද? දැන් හිතන්නකෝ ඔයා දැනට මේ වෙද්දි ඉකෝන් වල පාඩම් 12යි. ඔයා මොකක් කෝ පන්තියක හරි ඉස්කෝලේ හරි ගිහිල්ලා මේ වෙද්දි පාඩම් 10ක් ඉවර කරගෙන තියෙනවා කියලා හිතා. නැත්තම් 8ක් ඉවරයි කියලා. ඔය පාඩම් 8ම හැමදාම ටියුට් එක පෙරලලා බලනවද? පාඩම් 8ේම. එහෙම කරන්නෙත් නැහැ. අනිත් එක අනිත් සබ්ජෙක්ට් උත් තියෙනවා. ඒක කරන්නේ නැහැ. හැබැයි හැමදාම ඔයාට බලන්න පුළුවන් නම් චුට්ටක් හරි මතක තියාගන්න පුළුවන්. ඔයාගේ අවුල මොකද්ද? දැන් හිතන්නකෝ මේ දවස්වල පන්තියේ 9 වෙනි පාඩම උගන්වන්නේ කියලා. අන්න 7 වෙනි පාඩමේ එහෙම මතක නෑ දැන්. ඇයි? 9 උගන්වද්දි 7 වෙනි එක එහෙම බලන්නෙම නෑ. 8 වෙනි එක දැන් පොඩ්ඩකට කලින් උගන්වපු වගේ නිසා චුට්ටක් මතකයි. හැබැයි ඒකත් එන්න එන්න අමතක වෙනවා. තව ඉස්සරහට යන්න යන්න අමතක වෙනවා. ඇයි? අර ටියුට් එක පෙරලා බලන්න. ඕකට තමයි අපේ විසඳුම. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි. දෙවෙනි ප්‍රශ්නෙට විසඳුම ඉකෝන් වෝල් කන්සෙප්ට් එක. ඉකෝන් වෝල් එක. ළමයි ඔයා මේ අපි එවන මේ ස්මාර්ට් මයින්ඩ් මැප් ටික තියෙන. ඒ ටික ඔයා අලව ගන්න ඕන ලස්සන බිත්තියක. ගෙදර බිත්තියක ඇත වෙන ඕනේ. අලව ගන්න හරියමම් බිත්තියක් නැහනේ. විකාර කියන්න එපා. මේ වෙලාවේ ගොඩ දාගන්න පුළුවන් පට්ටමක දෙකක් දෙයක් තමයි ඔය කියන්නේ. අනන්තවල් ළමයි කියලා තියෙනවා සර් විභාගෙට ගියාම
මේ ඉකෝන් වෝල් එක මැවි පේනවා කියලා තියෙනවා. එහෙම ටිකක් පෙන්වන්න දැනට. මේ තියෙන ළමයි ඉකෝන් වෝල් කීපයක් විතරක් හොඳේ. ඕගොල්ලොන්ට පෙන්වන්න දැනට මම දල වශයෙන් ගත්ත මේ තියෙන. ඔන්න ඔය ඉකෝන් වෝල් එක. මේ ගිය අවුරුද්ද ළමයිගේ මේ තියෙන පාඩනුත් එක්ක දාලා මේ පළවෙනි පාඩම ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකෙන් අකුරු බලන්න බෑ ඔයාට. දැන් ඒකේ ෆොටෝ එකක් ගාලා එවපු එකක් මම ආයෙත් ස්මාර්ට් බෝඩ් එකට දාපු එකක් නැති. මේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම මේ ළමයි ලස්සනට හදාගෙන තියෙනවා. මේ මෙතන 9, මෙතන 8, 7, 5 ඔහොම තියෙනවා. දැන් මේ සම්පූර්ණ එක බිත්තියකින් ඔයාගේ මුළු සිලබස් එකම තියෙනවා. හරි. තව කීපයක් පෙන්වන්න උත්සාහ කරමු. මේ තියෙන්නේ තව එකක්. හරි. එක විදිහේ ළමයි පුළුවන් විදිහට එවපුවා. මේ තව එකක්. ඊළඟට මේ තව එකක්. මේ ඊළඟට තව එකක් දුවේ තිබ්බා. තව තියෙනවා ගොඩක් තියෙනවා. හරි. ඔන්න. මේ තියෙන ළමයි හදපුවා. හරිද? එතකොට ඔයාටත් තියෙන ළමයි මෙන්න මේ වගේ ඉකෝන් වෝල් එකක් හදාගත්තාම බිත්තියේ අලව ගන්නවා. හැමදාම දවසට 3 පාරක් විතර මේක කියවනවා. කරන පාඩම අලව ගන්නවා. කරන පාඩම අලවගෙන හැමදාම දවසට 3 පාරක් විතර කියවනවා. දැන් හිතන්නකෝ අපි මේ 3 වෙනි පාඩම ඉගෙන ගත්ත කියලා. ටක් ගාලා 3 වෙනි පාඩම අලව ගත්තා. ඊළඟ පාඩම කරන දවස වෙනකම්ම අර තියෙන ඒවා කියවනවා. ඔන්න 4 වෙනි පාඩමත් එකතු වුණාට පස්සේ 3යි 4යි දෙකම හැමදාම බලනවා. තව පාඩමක් එකතු වුණාට පස්සේ 3යි 4යි 6යි පාඩම් තුනම බලනවා හැමදාම. අන්න ඒ විදිහට විභාගෙට කලින් ඔයා යද්දි ඔයාට සම්පූර්ණ සිලබස් එකම තියෙනවා ඔයාගේ බිත්තියේ. මේක පොඩි මැජික් එකක්. මේක ඇත්තටම පොඩි වැඩක් නේද? ඔයා මෙච්චර කාලයක් කරපු නැති වැඩක්. හැබැයි මේක ගහගත්තට පස්සේ ඔයා හැමදාම මේක කියවන්න ඕන. දවසට 3 පාරක්. නැගිට ගමන් කියවන්න ඕන. දවල් වරුවේ එකපාරක් හිටගෙන පොඩ්ඩක් එහෙට මෙහෙට යන ගමන් කියවන්න ඕන. රෑ නිදා ගන්න කලින් කියවන්න. ඔක්කොම ටික මතක. තේරුණාද? අන්න. එහෙනම් ඔයාට තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ නැහැ කියපු එකට මෙන්න උත්තරේ ඉකෝන් වෝල් එක. ඉකෝන් වෝල් එක. එතකොට ඔයාට හැමදාම අර ටියුට් පෙරල බලන්න දෙයක් නැහැ. නිකන් තේ එකක් බොන ගමන් ඔයා වෙනද තේ එකක් බොද්දි පාඩම් කරලා නැහැනේ. දැන් ඔයාට තේ එකක් බොන ගමන් උනත් පාඩම් කරන්න පුළුවන්. පන්ති යන්න ඇදුමක් අදිනවා. ඉස්කෝලේ යන්න ඇදුම් අදින ගමන් උනත් ඔයාට පාඩම් කරන්න පුළුවන්. වෙනද ඇදුම් අදින ගමන් පාඩම් කරලා තියෙනව නෑ. දැන් ඔයාට ඇදුමක් අදින ගමන් උනත් පාඩම් කරන්න පුළුවන්. ඇයි? ඉකෝන් වෝල් එක තියෙනවා. හරි. අන්න තේරුම් ගන්න. අපි දැන් මේ මොකද කරන්නේ? තියෙන කාලේ ස්මාර්ට් විදියට පාවිච්චි කරනවා. ඔයාට හැමතිස්සෙම පොතක් බලන්න වෙන්නේ නැති වෙලාවක උනත් බලන්න ඉකෝන් වෝල් එක තියෙනවා. සහ කොයි වෙලෙන් නෝට් එක පේන්න තියෙනවා. ඔයා හිතන්නකෝ ළමයි විභාගයට යද්දි ඔයා ඕක කී සැරයක් දැකලාද යන්නේ? කී සැරයක් පාඩම් කරලාද යන්නේ? අන්න එතකොට මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්නෙට විසඳුම දුන්නා. තේරුණාද? ඊළඟ තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න තේරෙන්නේ ළමයි අපේ සෙමිනාර් සීරීස් එකක් යන්නේ. ඒක තියෙන දවස් ටික මම දැන් වෙනම පෙන්නන්නම්. මේ සෙමිනාර් සීරීස් එකේ හැමදාම දවස ඉවර වෙන්නේ එක පාඩමකින් ඉවර වුණාට පස්සේ ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ටික අපි කරනවා. පාස් පේපර්ස් ටික. ඊළඟට මොඩල් පේපරයක් කරනවා. මොඩල් පේපරයක් කරනවා. ඒ පාඩමට අදාළව. හරිද? ඊළඟට මේකට කිසිම සම්බන්ධයක් නැති විදියට අපි කරනවා ළමයි. ඒ කියන්නේ ඕගොල්ලන්ටම ජොයින් වෙන්න පුළුවන්. වෙනම කතන්දරයක් මේ මාසේ අග අපි පටන් ගන්න. මේ මාසේ අග full papers 9ක් full papers 9ක් කතා කරමු. වෙනම වැඩක් විදියට යන්නේ සෑහෙන දරුණු වැඩක්. full papers 9ක් කතා කරනවා. ඊළඟට model papers තියෙනවා ළමයි එක පාඩමකට එක ගානේ හැදිච්ච model papers තියෙනවා. මෙන්න මේ model papers එතකොට 12ක් කතා කරනවා. දැන් මේක full papers ගොඩේ මම ලියන්නේ model papers 12ක්. ඒ කියන්නේ එක පාඩමකට එක ගානේ model paper එකක් තියෙනවා. එතකොට එයින් 12ක් කතා වෙනවා. එතකොට ඔයා විභාගයට යද්දී full papers 9කුක් කරලා ඊළඟට model papers උක් කරලා 12 පාඩමෙන් පාඩමට එහෙම තමයි යන්නේ. ඇයි ඊළඟට pass papers ටික අරහෙ කරනවනේ වෙනම. තව තියෙනවා ළමයි papers. ඒ කියන්නේ තව අපේ වෙනත් papers තියෙනවා. ඒ papers ටික මම ඔයාලට දෙනවා. ඒවයි recordings ඔයාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේවට අමතරව හරි.
මේවට අමතරව මම මේ කියන්නේ අපි කලින් කතා කරපු පේපර්ස් තියෙනවා. එක එක පේපර්ස්. ඒව ඔයාගේ ගෲප් එකට දානවා. ඔයාට ඒවයි රෙකෝඩින් බලන්න පුළුවන්. එතකොට ඔයා විභාගෙට යද්දි ඔයාට නිකන් ෆුල් පේපර්ස් 25ක් විතර කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වැඩේ ඇතුලේ 9ක් කරනවා, මෙතන 12ක් කරනවා. තේරුණාද? ඊළඟට පාස් පේපර්ස් ටික 2019 ඉඳන් ගත්තාම අලුත් සිලබස් එකේ 19 20 21 22 23 24 25 පාස් පේපර්ස් 7ක් තියෙනවා. මේ මෙතන 9යි 7යිම 15. තේරුණාද? එතකොට අර අපි මන් දෙන්නම් කිව්වේ. ඒව ළමයි මේ අමතර ප්‍රතිලාභ මේකට අදාළ නැහැ. වෙනම ඒ ටික දෙන්නම්. ඒ කියන්නේ මං කලින් සාකච්ඡා කරපු ෆුල් පේපර්ස් තියෙනවා. ඒ ටික මන් තියාගෙන ඉතල මට වැඩක් නැහැ. හරි? ඒවයි රෙකෝඩින්ග්ස් ටික දෙන්න. මේවා අපි ලයිව් සාකච්ඡා කරන ඒක වෙනම වැඩක්. හරි? දැන් මේ වැඩේට අදාළ නැහැ මේක. මේක මේ මාසේ අග පටන් ගන්න වෙනම කතාවක් විදියට යන්න. හරිද? ඔන්න එතකොට උත්තර ප්‍රශ්න 3ට උත්තර 3 හම්බුණා. ප්‍රශ්න 3ට උත්තර 3 හම්බෙලා තියෙනවා. ප්‍රශ්න එවල තියෙනවා ඕගොල්ලෝ. හරි. ඊළඟට දවස් ගාන අහලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ප්ලෑන් එක. ඉතින් ඕක මම ඕගොල්ලන්ගේ ගෲප් එකටත් දැම්මා. ඉතින් ගෲප් එකෙත් ඇති. සර්. මේ තියෙන්නේ. ඔය තියෙන්නේ. දින 9න් මුළු සිලබස් එකම කවර් කරනවා. හරි. දින 9යි. මේ දැන් 17 වෙනිදා අපි පටන් ගන්න ජාතික ගිණුම් කරණයේ සාර්වාර්ථිකේ. ජාතික ගිණුමේ සාර්වාර්ථිකේ. මේ MCQ කීයක් එනවද කියලා දාලා තියෙනවා මම. ජාතික ගිණුම් සාර්වාර්ථිකේ දෙකෙන්ම MCQ 7ක් එනවා. සෙකන්ඩ් එකේ තනි ප්‍රශ්නයක් එනවා. ඒ තනි ප්‍රශ්නේ දෙකට බෙදිලානේ ළමයි ලකුණු එකතු වෙන්නේ. එතකොට සම්පූර්ණ 100න් ගත්තොත් 10ක වටිනාකමක් තියෙනවා. මේ 10 කියලා දාලා තියන්නේ ඒක. හරිද? 19 වෙනිදා අපි මුදල්ලා බැංකු කතා කරනවා. හරි? ඒකේ MCQ ගාන දාලා තියෙනවා. ඊළඟට දෙවෙනි පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් එනවා. එතකොට 100න් ගත්තාම 10ක වටිනාකමක් තියෙනවා. අන්න එහෙම ඒ විදිහට මේ ගානට ඔක්කොම කව වෙන විදිය තියෙනවා. දිනත් එක්කම. හරි. මේක ඕගොල්ලන්ගේ ගෲප් එකටත් මම දාලා තියෙනවා. මේ මෙතනත් අපේ වැඩපිළිවෙල කියලා දෙනවා මොනවද වෙන ටික කියලා. හරිද? ඕක තමයි ඉතින්. සරල වශයෙන් ඕක තමයි අදහස්. හරිද? ඔයාට තියෙන්නේ ඊටාම සරල වැඩක්. හරිද? හරියට සෙමිනර් ටිකට ජොයින් වෙලා වැඩ ටික කරගන්න තියෙන්නේ. හැබැයි ළමයි බරපතල වැඩක්. හරි. ඒ කියන්නේ දැන් මේ 17 වෙනිදාට පාඩම් දෙකක් තියෙනවා. ඒ පාඩම් දෙකේම මයින්ඩ් මැප් එක තියෙනවා, වර්බ් බුක් දෙකක් තියෙනවා. එතකොට මේ දවසට ඒ ඔක්කොම ටික කරගන්න නිකන් පැය 5න් අයින් පුළුවන්ද? පැය 5න් අයින් බෑ. ළමයි උදේ පටන් ගත්තාම රාත්‍රිය වෙනකම් පන්තියේ තියෙන. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකම්. බුදු අම්බෝ කියලා හිතෙනවනම් ඒ ලෙවල් නවත්තන්න. ඒ ලෙවල් කරන්න එපා. ළමයි මේක කරගන්න පුළුවන් විදියක් තියෙනවනේ. ඒ විදිය තමයි ඒක. ළමයි දවසේ ඇතුළත තියරි කවර් කරන්නත් ඕන, පේපර්ස් කවර් කරන්නත් ඕන. ඒක තමයි ක්‍රමය. හරිද? හැබැයි ඔයාට හිතන්නකෝ මේ දවස්වල ඔයාට පන්ති මොනවා හරි තියෙනවනම් අනිවාර්යෙන් රෙකෝඩින් දෙන්න. රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් ඔයාට විභාගේ වෙනකම්ම බලන්න පුළුවන්. විභාගේ වෙනකම්ම බලන්න රෙකෝඩින් දෙන්න. හරි? ඒ නිසා ඒක ගැන ඉෂුව එකක් කරගන්න එපා. රෙකෝඩින් දෙනවා. හැබැයි ඔයා ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන් තරමට හොඳයි. ඔයාට හිතන්නකෝ ඔයාට පන්ති තියෙනවා නම් හරි රෙකෝඩින් එක ගන්න එක ඕකේ. හැබැයි ඔයාට හිතන්නකෝ ඔයාට පන්තිත් නෑ අද. හැබැයි මගේ සෙමින එක තියෙනවා. ඔයා ඒකට ඉන්නේ නෑ. එතකොට අවුල්නේ වැඩේ. නේද? ඊට පස්සේ ඔයා රෙකෝඩින් එක බලන්න ගියාම ඔයාට සෑහෙන වෙලාවක් යනවා ඕක බලන්න. ඊට වඩා හොඳම දේ මොකද්ද? තමන් ගෙදර ඉන්න දවසක් නම් අනිවාර්යෙන්ම ඒ අදාළ දවස් ටිකට එන්න ඕන. හරි? දිගටම තියෙන්නේ ළමයි බදාද දවස්. බදාද දවස් තියෙන්නේ මේ 19 විතර සිකුරාදා තියෙනවා. ආයිත් මෙන්න මේ 29 පොසොන් පෝය දවසේ. පොසොන් සමරන්න දන්සල් යන්න ඒව කරන්න බෑ දැන්. හරි? පොසොන් පෝය දවසෙත් පන්තියක් තියෙනවා. උදේ ඉඳන් හවස වෙනකම්. හරි? රැය වෙනකම්ම. ඒ විදිහට තමයි. නැත්තම් දිගටම බදාද දවස් තියෙන්නේ. දිගටම බදාද දවස් තියෙන්නේ. මේ දවස් දෙක විතරයි වෙනස් වෙන්නේ. 19යි 29යි දවස් දෙක විතරයි. නැත්නම් දිගටම බදාද දවස් තමයි තියෙන්නේ. තේරුණාද? එක දවසට එක පාඩමක් නෙමෙයි මේ ප්ලෑන් එක තියෙන්නේ. සමහර දවස්වල පාඩම් දෙකක් මේ දවසේ ජාතික ගිණුම් කරණයේ සාර්වාර්ථිකයේ දෙකම වෙනවා. හැබැයි 19 වෙනිදාට මුදල්ලා බැංකු පාඩම විතරයි. තේරුණාද? ඊළඟට මේ ඉල්ලුම සැපීම සමතුලිතය විතරයි.
ආර්ථික විද්‍යාව හැදින්වීම පළවෙනි පාඩම විතරයි. මේ පාඩමේ අංකත් එක්ක දාලා තියෙනවා මේ. පාඩමේ අංක මේ ඒකකය කියලා දාලා තියෙනවා. ඔයාගේ ගෲප් එකට මේක දාලා තියන්නේ. රාජ්‍ය ආර්ථිකයේ 8 වෙනි පාඩම මේ. දැන් මේ දවසේ 22 විදේශ වෙළඳාමයි ගේ විශේෂ ලේඛනයේ දෙකම. 29 ආර්ථික වර්ධනය නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ දෙකම. ඒ විදිහට සමහර දවස්වල පාඩම් දෙකක් තියෙනවා. ඒ පාඩමේ තියරි වල ගැඹුර අනුව තමයි එහෙම වෙන් කරගෙන තියෙන්නේ. පී එක කියන්නම්. ඒව ගෲප් එකටත් දාලා තිබ්බා. හරිද? හා. ඕක තමයි වැඩේ. තේරුණාද? හා. දැන් ළමයි ඕගොල්ලොන්ට නිකන් පොඩි වෙනසකට මම වෙනදට මේ වගේ දේවල් ගන්නෙ නැහැ. ඕගොල්ලන්ගේ මේ දැන් පොඩි ඩවුට් එකක් තියෙන්න පුළුවන් මේ වෙලාවේ මේ කරගන්න පුළුවන්ද නේද? නිකන් මේ ඇතිද කාලේ නැත්තම් මේ ඉකෝන් වෝල් එක එහෙම ඔය කියන තරම් වටිනවද? ඔය පේපර්ස් ටික කරන පේපර්ස් ටික ඔය කියන තරම් වටිනවද? වගේ දෙයක් ඔයාට තේරෙන්නේ නැති නිසා හරිද? මම එක ළමයට විතරක් ඔයාගේ වෙලාව වැඩි නාස්ති කරන්න බෑනේ. එක ළමයට විතරක් අපේ කලින් අවුරුද්දක ඉගෙනගත්තු ළමයට කතා කරා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කළමනාකරණ පීඨේ ඉන්නේ. හරිද? ඒ ළමයට පොඩි වෙලාවක් දෙනවා විශේෂයෙන් මේ වෙලාවේදී සමහර විට මට කියන්න බැරි වුණාට ළමයෙක්ගේ පැත්තෙන් ළමයට කියන්න පුළුවන් කරුණු තියෙන්න පුළුවන් පොයින්ට් තියෙන්න පුළුවන්. හරි? ඒ වගේ දේවල් ඔයාටත් තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් chat එකට දාන්න මම වැදගත් දෙයක් නම් ඒ ළමයාගෙන් එවලින්ම අහලා ඔයාට උත්තර දෙන්නම් මේ වෙලාවෙම. නැත්තම් පොඩි ගත යුත්තක් තියෙනවා ඔයාට. හරි? ඒ නිසා මේ විනාඩි 5ක් වගේ අපි පොඩ්ඩක් ඒ අක්ක කෙනෙක් ඉන්න ඒ අවස්ථාව දෙමු. අපේ කලින් පන්ති ආපු සමාධි පෙරේරා කියලා දුව. සමාධි ඉස්සෙල්ලම කියන්නකෝ මේ A level result එක මොකද්ද? මේ රෑන්ක් එක කොහමද? ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් අපිට කියන්න. මුලින් මං ගැන කියනම් මම සමාධි දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර ශිෂ්‍යාවක් විදියට මං ඉගෙන ගන්නවා. මම A level කරේ කළුතර දිස්ත්‍රික්කයෙන් මගේ රිසල්ට් එක A2යි B1යි. මම කළුතරින් 173. එතකොට මං මුලින් ඉඳලම ඉකෝන් ක්ලාස් ආවේ විහඟ සර්ගේ. මුලින් ඉඳලම සර්ත් එක්ක හරියට සර් කියන ඊට පස්සේ අනිවාර්යෙන් සර් එදා උගන්වන ටික එදාම පාඩම් කරනවා. එතකොට සර් අපෙන් ප්‍රශ්න අහනවා ඒවටත් උත්තර දෙනවා. ඊට පස්සේ A2යි B1යි කියවන චුට්ටක් සර් අපිට අපිට වෙලාව අඳුනලා දෙන්න. දීපු A2යි හොඳම B1යි කන්සෙප්ට් එක කියපු නිසා තමයි මේ ඉකෝන් වල රිසල්ට් එක මොකද්ද? ඉකෝන් වලට මොකද්ද රිසල්ට් එක? ඒ ඉකෝන්නේ accounting BSB. ඔව්. එතකොට ඔයා ඉකෝන් වෝල් එක හැදුවද? ඉකෝන් වෝල් එකේ ප්‍රතිලාභයක් තිබ්බද? අන්න ඒ සම්බන්ධව පොඩ්ඩක් කියන්න ළමයින්ට. ඒකේ කොහොමද ඇත්තටම වාසියක් තියෙනවද? ඉකෝන් වෝල් එක ඇත්තටම වාසියක් තිබ්බ සර්. මොකද දැන් අපි කනකොට තේරුණකොට ඇත්තටම සර් කිව්වා වගේ පාඩම් කරන්නේ නැහනේ. අපි ඔහේ ටීවී එක බලනවා, එක්ක ෆෝන් එක ඔබනවා. එහෙමනේ. ඉකෝන් වෝල් එක හැදුවට පස්සේ බිත්තියේ සම්පූර්ණයෙන් තිබ්බ ඉකෝන් වෝල් එක. එතකොට කනකොට බොනකොට කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට කොණ්ඩේ පීරුවත් උදේට ඇඳෙන් නැගිට ගමන් පේන්නේ ඉකෝන් වෝල් එක. අනිවාර්යෙන් දවසට 3-4 පාරකට වඩා නම් ඉකෝන් වෝල් එක බැලුවා. ඒක ඇත්තටම මාරම වටිනවා. ඔව්. මේ එතකොට පේපර්ස් එහෙම කොහොමද සමාධි මේ පේපර්ස් අපේ පේපර්ස් ටික කරාද? දැන් සමාධි කියන්නේ මන් දෙන පේපර්ස් එහෙම මේ සාමාන්‍ය පැය පහේ පේපරේ පැය දෙකමාරෙන් තුනින් විතර කරනවා. පැය හරි. මේ අවසාන වෙද්දි විශේෂයෙන් මුලදී වඩා අවසාන වෙද්දි ඒ අර කරලා පුරුද්ද. එතකොට ඔයත් පේපර්ස් හොයාගෙන කරන්නේ නැති ඉස්කෝලවල එහෙම එහෙම පොඩ්ඩක් ඒ සම්බන්ධවත් කියන්නකෝ ඔයගොල්ලන්ගේ. සර්ත් එක්ක ෆුල් පේපර්ස් අපි 10ක් විතර ලිව්වා. ඊට පස්සේ පාස් පේපර්ස් ටිකත් සර් පාඩමෙන් පාඩමට කවර් කරා. ඊට පස්සේ ආයෙ වෙනමත් අපිට පාස් පේපර්ස් ටික කරා. මොඩල් පේපර්ස් කරා. ඊට අමතරව මමත් පළාත් 9ම පේපර්ස් වලට ලියලා ගියේ සබ්ජෙක්ට් 3ෙම. එතකොට ෂෝට් නෝට් අමාරු පාඩම් වලට ෂෝට් නෝට් හැදුවා. සර් දීපු ඉකෝන් වෝල් එක නම් අනිවාර්යෙන්ම බලනවා. එතකොට
පොඩ ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ට වද දීදී සර්ට මැසේජ් දාලා මම තරම් ප්‍රශ්න අහපු ළමයෙක් නම් මන්ති නෑ. මම ඒක දන්නවා. ඒක ඉතින් ඕගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා සමාධියට වගේම ඉතින් මේකටනේ ඉතින් ගුරුවරයෙක් අවශ්‍ය. නැත්තම් ඔයා ළමයි 1000 2000ක් ඉන්න පන්තියක යනවනේ. ඒ නිසා මේ ඒ ගත යුත්ත ගන්න මේ වෙලාවේ අර වැඩි වේලාවක් ගත කරන්න බෑ මේ අක්කට ගොඩාක් දේවල් කියන්න ඇති. ඕගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙනවා. මේ ගොඩක් තව දේවල් එක දෙයක් කියන්නම් සර්. කියන්න. මම මුලින් නිදාගත්තා කියන්නේ පැය 7ක් 8ක් අනිවාර්යෙන් දවසට නිදාගත්තා. අන්තිම මාස දෙකේ නිදා ගන්න එක අඩු කරා. රැට වැඩ කරන්න බෑ මට හැරගෙන. හැබැයි මම පාන්දර අනිවාර්යෙන් 4ට නැගිට්ටා අන්තිම මාස දෙකේම. හා එහෙම පාන්දර 4ට නැගිටලා ආයි රෑ 10 වෙනකන් කෙලින්ම වැඩම තමයි දවසේ කරේ. අන්න දැක්කද? අර තියෙන කාලය අනුව අපිට සෑහෙන ඵලදායී විදියට වැඩේ කරන් යන්න වෙනවා. නේද? ඕක තමයි සමාධියෙන් අපිට ගන්න තියෙන. තව ගොඩාක් දේවල් තියෙනවා අහන්න. නමුත් මේ වෙලාව නෙමෙයි. හරි. ඔයා ඉන්නේ ඊටාම අමාරු සිටුේෂන් එකකනේ. ඒ නිසා ගත යුත්ත ගන්න. එහෙනම් සමාධියට බොහොම ස්තුතියි. මේ තියෙන වැඩ අස්සේ අපේ මේ නේද? නංගිල මල්ලිලාට පොඩි දෙයක් දෙන්න. මං කියන දේම වැඩක් නැහැනේ. තව ඔයාගේ මට්ටමේ මේ එක්කෙනෙක්ට කියන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. ඒ නිසා තමයි මේ අවස්ථාව ගත්තේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. දැක්කනේ ඕගොල්ලොන්ට මේ කනෙක්ෂන් අවුල් නිසා සමහර විට කැඩි කැඩි ඇහෙන්නේ නැත්තේ. ඔන්න ගත යුතු දේවල් ගන්න ඉකෝන් ඕල් එක දැක්කනේ. කොණ්ඩේ පීරන ගමනු බලනවලු. පිරිමිලාන්ට ඒ අවස්ථාව නැහැ. මේ ගෑල්ලමයිට සෑහෙන වෙලාවක් යන වැඩන්නේ. එතකොට ඒ වෙලාවෙදිත් ඉකෝන් ඕල් එක බැලුවා කියලා තමයි කිව්වේ. ෆුල් පේපර්ස් කරා, අපේ පේපර්ස් ටික කරා. ඒගොල්ලන්ගේ පේපර්ස් ඔය ෆුල් පේපර්ස් තමයි 10ක් විතර කරා කියලා කිව්වේ. නැත්තම් මුළු ඔක්කොම පේපර්ස් එකතු කරාම මෙන්න මෙච්චරක් විතර තිබ්බා. හරි. එතකොට මේ ඕගොල්ලන්ටත් ඒ ටික එලෙසම කරනවා සහ අමතර දේවල් මම ඕගොල්ලන්ට රෙකෝඩින් විදියට දෙනවා අර මං කියපු පේපර්ස් වලට අමතරව. තේරුණාද? අපේ ෆුල් පේපර් කෝස් එක වෙනම වැඩක් විදියට යනවා. හරි සෑහෙන ස්ටෑන්ඩඩ් වැඩක් විදියට යනවා. ඒ නිසා ළමයි හරියට සෙමිනර් ටිකට ඇවිල්ලා හරියට වැඩ ටික කරගන්න. ඔයාට කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඔයාගේ පැත්තෙන් ඔයා හරියට මහන්සි වෙනවා. දැන් උදේ ඉඳන් රැ වෙනකම් පන්තියේ තියෙද්දි අතරමැද්දේදී බඩගිනි වෙන්න පුළුවන්, නිදිමත එන්න පුළුවන්. එතකොට කම්මැලි හිතනවා, රෙකෝඩින් එකෙන් ඉතුරු ටික බලනවා. එහෙම ඉතුරුන වැඩක් නැහැ නම. ඒ කියන්නේ දැන් කල් දානවා කියන්නේ ආයි කොහෙටද කියන්නකෝ කල් දාන්න තියෙන්නේ. විභාගේ කල් යන්නේ නැහැ. දැන් කල් දානවා කියන්නේ ආයි කල් දාන්න තැනක් නැහැනේ. ආයිත් ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාවකින් තමයි ආයිත් අඩු වෙන්නේ. ඒ නිසා එදාට තියෙන වැඩේ එදාම කරගන්න. හරි? සෙමින තියෙන දවස්වල හරියට ඉන්න බැරි වෙනවනම් රෙකෝඩින් ඉල්ලගෙන නිදි මරාගෙන හරි බලන්න. කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. හැබැයි අර සමාධි එක දෙයක් කිව්වා. මගේ චෝදනාව ඒක. ඔයා නිකන් මේ අනවශ්‍ය විදියට රෑ නිදි මරන්න තියාගන්න එපා. හරිද? ඔයාට පුළුවන් නම් ටිකක් උදෙන් ඇහැරිලා. දැන් ඒ ළමයා 4ට කිව්ව ඇහැරුණා. ඔයාටත් හොඳයි. 4ට හරි 5ට හරි ඇහැරිලා රෑ වෙනකම්ම එක දිගට වැඩ කර. එච්චරයි. එක දිගට වැඩ කරනවා රෑ වුණාම නිදා ගන්න. ආයි පහවදා උදෙන් ඇහැරෙනවා එක දිගට වැඩ කරනවා රෑ වුණාම නිදා ගන්න. ඔච්චරයි. ওই වැඩ ටික අකණ්ඩව කරගෙන ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාට ඉකෝන් වල ඒක විතරක් නෙමෙයි. අනිත් සබ්ජෙක්ට් වලත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරි. මම නිකන් කියනෝ නෙමෙයි කරපු ළමෙක් තමයි ඔය කතා කරන්නේ. එතකොට ඔයාට වැඩේ තේරෙන්න ඕනේ. ඊළඟට ළමයි. ඔයාට තියෙන ගැටලුව ගාස්තු කීයද අය කරන්නේ? ඔන්න ඕකනේ ළමයි. ඔයා හිතන්නකෝ මම එක දවසකට නිකන් රුපියල් දැන් මේ පාඩමක් කියන්නේ දැන් මුදල්ලා බැංකු පාඩම ඔයා පන්ති එක සාමාන්‍යයෙන් මාස දෙකක් විතර ඉගෙන ගන්න. එතකොට එක මාසෙක පන්ති ගාස්තුව 2500ක් කියලා අපි හිතුවා. 2500 ගානේ ඔයාට මාස දෙකක් ගිහිල්ලා තියෙනවා මුදල්ලා බැංකු පාඩම ඉගෙන ගන්න. එතකොට 5000. හරිද? එතකොට ඔයාට නිකන් ඒ වගේ ගාණක් ගිහිල්ලා තියෙනවා එක පාඩමකට. නිකන් මං හිතමු මං මේ එක දවසකට රුපියල් 3000ක් අය කරා. 3000 වැඩ කිරීම නවේ. ලොකු ගාණක් මේ වෙලාවේ හැටියට. මට එහෙම අවශ්‍ය නැහැ ලබ. හරිද? හැබැයි සාධාරණ මුදලක් අය කරන්නත් වෙනවා. මොකද මේ මගේ මහන්සිය නිසා. හරි? සාධාරණ මුදලක් සහ ඔයාට ඔක්කොම නිබන්ධන ටික එවනවා. මේ තැපැල් වලට කිසිම ගාස්තුවක් අය කරන්නේ අපේ පැත්තෙන්ම දරලා තමයි එවන්නේ. සාධාරණ මුදලක් අය කරනවා ළමයි මාසෙට රුපියල් 4500ක් පමණ. මාසෙට රුපියල් 4500ක් විතර. හරි? එතකොට මේ ජූනි මාසෙට 4500, ජූලි මාසෙට 4500. හරිද? ඒ හැර මෙන්න මේ වැඩපිළිවෙලට
වෙන කිසිදු මුදලක් ඔයාගෙන් අය කරන්නේ නැත මේ වැඩපිළිවෙලට. හරිද? අර ෆුල් පේපර් කෝස් එක ළමයි වෙනම කතාවක් යන්නේ. ඒකෙත් මං ඊටාම අඩු මුදලක් අය කරන්නේ. හරිද? ඒක ඊළඟ මාසෙට තියාගමු. ඒක ගැන අපි කතා නොකරමු මේ වෙලාවේ. හරිද? මෙන්න මේ වැඩපිළිවෙලට මාසිකව ඔයාගෙන් අය කරන්නේ රුපියල් 4500ක් විතර. හැබැයි සමහර ළමයින්ට හිතෙනවා නම් මට මේක එකකට විතරක් එන්න ඕන වගේ නම් එක දවසකට 1400ක් අය කරනවා අපි. එක දවසකට. හැබැයි නිබන්ධන PDF විදියට දෙන්නේ එක දවසකට එනවා. එක දවසකට එනවා නම් PDF විදියට තමයි දෙන්න වෙන්නේ. හරි. හැබැයි අර සමස්ත මාසෙටම එනවා නම් මගේ යෝජනාව ඒක. නිකන් එක පාඩමකට එනවට වඩා ළමයි මේ මාසෙටම රුපියල් 4500ක් කියන්නේ මොකක්ද නේද? KFC එකේ බිරියානි සවන්නේ කුත් වෙනවා මං හිතන්න 4000ක් විතර. හරියමන් ටී-ෂර්ට් එකකුත් වෙනවා රුපියල් 3000ක් විතර. අනිත් එක ඔයා හිතන්න රුපියල් 4500 දෙකකින් මම මේ මුදල ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මෙච්චර ඒ කියන්නේ මෙච්චර සාහනයක් දීලා මොකටද මං ඒක තව තව කියවන්නේ. නමුත් මේ රුපියල් 4500 දෙකකින් මුළු සිලබස් එකම ඔයා කවර් කරගන්නවා. තේරුණාද? නැත්තම් මට මේ වෙලාවේ හැටියට සමහර විට මට මේකට එක මාසයකට රුපියල් 7000ක් වුණත් අය කරන්න තිබ්බා. 7000ක් 8000ක් 10000ක් වුණත් අය කරන්න පුළුවන්. අවශ්‍ය ළමයි එනවා. නේද? කරගෙන නැත්තම් අවශ්‍ය ළමයි අනිවාර්යෙන් එනවා. මට එහෙම අවශ්‍ය නැහැ ළමයි. හරි. මේකට සාධාරණ මුදලක් තමයි මං යෝජනා කරලා තියෙන්නේ මාසිකව රුපියල් 4500ක් පමණයි. ඒ 4500 ළමයි දවස් ටික ඉගෙනනවා, රෙකෝඩින් ටික දෙනවා. LMS එකක් තියෙනවා ළමයි මට කියන්න බැරුණා. LMS එකේ ඕගොල්ලෝම රෙජිස්ටර් කරවලා ඒ අදාළ පාඩම් වල රෙකෝඩින් නැවත නැවත බලන්න chance එක දෙනවා. දිගටම. එතකොට ඒ LMS එකේ අනිත් එක YouTube data වලින් ඔයාලට බලන්න පුළුවන්. වෙනම අමතර data දාන්න ඕනේ නැහැ. YouTube package එකක් මොකක් හරි දාලා තියෙනවා නම් LMS එකේ රෙකෝඩින් ඕන තරම් බලන්න පුළුවන්. හරි. YouTube එකෙන් බලන්න දෙනව නෙමේ. LMS වෙබ්සයිට් එකක් කියන්නම. වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙකෝඩින් එක බලත හැකි ඒ පාඩම් වල නැවත නැවත. අන්න එහෙම chance එකක් දෙන්නේ. ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. හරිද? එතකොට මේ සියල්ලටම ඔයාගේ මාසික වාය කරන්න රුපියල් 4500ක් විතර. හැබැයි ගොඩක් ළමයි ඉන්නවා. පළවෙනි මාසේ එනවා දෙවෙනි මාසේ එන්නේ නැහැ. එහෙම සමහරු ඉන්නවා. වැඩක් නැහැ ඒක. හරි. මේ ලොකු වැදගත්කමක් තියෙන පාඩම් ටික ඊළඟ මාසෙ තියෙනවා. මේ මාසෙත් වැදගත්. ලකුණු හැදෙන විදිය දීලා තියෙනවා. ඊළඟට පන්තිය ඇතුළේදී මම කතා කරනවා කොහොමද පේපර් එක කොහොමද එන්නේ. ඇයි අපි පාස් පේපර්ස් කතා කරනවනේ මේ. එතකොට ලොකු වැඩසටහනක් තියෙනවා. හරියට සෙමිනාර් ටිකට ඇවිල්ලා වැඩේ කරගන්න ඇති. ඊළඟට ළමයි වැදගත්ම දේ. අද කීයද කියන්නකෝ. අද 15නේ. අපේ සෙමිනාර් එක තියෙන්නේ 17නේ. සමහර ළමයි ඉන්නවා මේ වෙද්දි ජොයින් වෙලා ඉවරයි අපිත් එක්ක. එතකොට ඒගොල්ලොන්ට අපි හෙට දවසේම නිබන්ධන යවනවා. මේ වෙද්දිත් අපිත් එක්ක ජොයින් වෙච්ච ළමයිට හෙට දවසේදීම නිබන්ධන යවනවා. හැබැයි සමහර ළමයි ඉන්නවා හෙට ගාස්තු ගෙවනවා. අනිද්දා ගාස්තු ගෙවනවා. එතකොට ළමයි ඔයාට නිබන්ධන එවන්න පොඩි කාලයක් ගත වෙනවා. ඒක තේරුම් ගන්න. මං කියන දේ ඔයාට තේරෙනවද? සමහර ළමයි ගාස්තු ප්‍රමාද වෙලා ගෙවනවා. තේරුණාද? ගාස්තු ප්‍රමාද වෙලා ගෙවුවොත් ඔයාට වෙන්නේ තව තව නිබන්ධන එන එක ප්‍රමාද වෙනවා. අපි ස්පීඩ් පෝස්ට් වලින් එවන්නේ ඒ දවසෙන් යන්නේ දවස් දෙකක් හෝ තුනක්. හරි. සමහර දුරම නිකන් අස්සකම වගේ ඊළඟට මේ ඒ දැන් එන එක්කෙනා එද්දි ගෙදර කවුරුත් හිටියේ නැත්නම් වගේ එතකොට නිකන් සමහර විට දවස් ගන්න වැඩි වෙන්න පුළුවන්. නමුත් උපරිම දවස් 3න් යනවා සාමාන්‍යයෙන්. එතකොට ඔයා දැන් හෙට දවසේ ගාස්තු ගෙවනවා නම් හෙට හවසට අපි මේ එවන්න try එකක් දෙනවා. එහෙම නැත්නම් ඊළඟ දවසේ. හැබැයි ඔයා ගාස්තු ගෙවපු ගාමම අපි අදාළ group එකට add කරනවා. එතකොට ඔයාට seminar එක miss වෙන්නේ නැහැ. seminar එක miss වෙන්නේ නැහැ. group එකට add කරනවා. හැබැයි නිබන්ධන ටික ඔයා ගෙවන විදිය අනුව තමයි තියෙන්නේ. අපි ඇත්තටම අවසාන දිනේ දීලා තිබ්බේ 14. ඇත්ත කතාව. හරි 14 තමයි දිනේ දීලා තිබ්බේ. මොකද අපිට නිබන්ධන ටික එවන්න ඕන 17 වෙනිදාට කලින්. නමුත් අද දවසේ සමහර ළමයි ජොයින් වෙනවා. එතකොට ඒ ළමයිටත් අවස්ථාව දෙන්න ඕන නිසා තමයි අර විදියට කරන්නේ. ඔයාට බැරි වෙලාවම මොකක් හරි සෙමිනාර් එකක් ජොයින් වුණොත් අපි රෙකෝඩින් එක දෙන්න. හරිද? ඒකටත් ඇරෙන්න. ඔයා හිතන්නකෝ මේ බහුතරයන් ළමයිට බැරි වෙලාවක් දැන් ඉදිරියේදී ජොයින් වෙන බහුතරයන් ළමයිට මේ 17 වෙනිදාට මේ නිබන්ධන ලැබිලා තිබ්බේ නැතොත් මම ඒක වෙනම දවසක කරලා දෙනවා. හරි? ඒකට මම වගේ. හැබැයි මේ 17 වෙනිදා වැඩේ විතර. දිගටම මේ පහුවෙන ඒ හැම එකක්ම පස්සේ කරලා දෙන්න. එහෙම බෑ. 17 වෙනිදා කොහොමත් අපේ සම්මන්ත්‍රණේ තියෙනවා. තේරුණාද? හැබැයි දැන් අද 15නේ. හෙට දවසයි අනිද්දායි විතරයි අපි කොහොමත් chance එක හෙට දවසේ විතර. හෙටයි අනිද්දායි විතරයි. ඔයට වඩා දෙන්න බෑ ළමයි.
කාලේ නැහැ. ඔයා දාන දවසට අපිට ටියුබ් පැක් කර කර මෙහි ඔෆිස් එකේ කට්ටියට එවන්න බෑ. ඒක තේරුම් ගන්නකො. දාන දවසට එවන්න බෑ. එතකොට 17 වෙනිදා දක්වා විතරක් අපි අවස්ථාව දෙන්නම්. එතනින් එහාට දෙන්න බෑලම්. හරි. එතනින් එහාට වැඩක් නැහැ. එතකොට ඔයාට තව තව නිබන්ධනය එන්න ප්‍රමාද වෙනවා. 17 වෙනිදා වාගේ සෙමින එක මිස් වුණොත් මම ඒක අනිවාර්යයෙන්ම වෙනත් දවසක කරලා දෙනවා. 17 වෙනිදා සෙමින එක මිස් වුණොත් අනිවාර්යයෙන් වෙනත් දවසක කරලා දෙනවා. එතනින් එහාට බෑ. 17 ඔයා 18 වෙනිදා ගාස්තු දැම්මොත් එහෙම ඔයාගේ ටියුට් එකේ ඉන්න 19 පහු වෙනවනේ. එතකොට තව එකක් මිස් වෙනවා. ඒක මට කරලා දෙන්න බෑ. තේරුණාද? අර මේ අද හෙට අනිද්දා ජොයින් වෙන ළමයින්ට chance එකක් විදියට තමයි මේ අවස්ථාව දෙන්නේ. හරිද? උපරිම 17 වෙනිදා ඒ කියන්නේ හෙටයි අනිද්දායි විතර. මම නම් කියන්නේ ඔයාට අද රෑ පුළුවන් නම් එහෙම පහසුකම් තියෙනවා නම් සමහර ළමයිට ඔය බෑන්ඩ් ට්‍රාන්ස්ෆර් නම් මම දාන්න පුළුවන්. එහෙම පුළුවන් නම් අද රෑම හරි ලියාපදිංචි වෙන්න. එහෙම බැරි අය හෙටත් බැරිම නම් විතරක් 17. එතනින් එහාට තියාගන්න පාලා. එතකොට ඔයාටයි පාඩු. රෙකෝඩින් එක දෙන්නම්. රෙකෝඩින් එක දෙන්න හැබැයි ඔයාට පාඩුයි. අර ලයිව් ඉන්න තියෙන chance එක නැති කරගන්න එපා. හරි. නිබන්ධන පරක්කු වෙද්දි ඔයාට ලයිව් එන්න තියෙන chance එක නැති කරගන්න. ඔයා ලියාපදිංචි වෙච්ච ගාම අපි group වලට නම් හැබැයි ඇඩ් කරනවා. හරිද? අර නිබන්ධන එන්න ප්‍රමාද වෙන්න පුළුවන්. ඔයා ගාස්තු ගෙවන්න ප්‍රමාද වුණා. එතකොට අවසාන දිනේ කවද්ද ඔයාට මම දෙන හෙට සහ අනිද්දා. එතනින් එහාට බෑ. එතනින් එහාට බෑ. තේරුණාද? හා. ඕක තමයි අදහස. වෙන ගැටලු තියෙනවද? ගැටලු නෑ නේද? මම මැස් කරේ මම එක ගාන මාස 4ක් වගේ ඉක්මනට 100ක පුළුවන් 100කට නෙමේ. හරිද? හරියට වැඩ කරනවා නම් ඒකට උනත් යන්න පුළුවන්. බැරි වෙන්න හේතුව කියන්නකො. ඇයි ඒකක් ගන්න බැරි හේතුව? හේතුවක් නැහැනේ. ප්‍රශ්න 3යිනේ. තියරි මතක හිටින් තියරි දන්නේ නැහැ සමහර පාඩම් වල තියරි ටික කරනවා. මේ තියරි කරන දවස් ටික තියරි ටික කරනවා. ඊළඟට මතක හිටින්නේ නැහැ ඉකෝනෝල් එක හදනවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයට උත්තර ලියන්න තේරෙන්නේ නැහැ, උත්තර ගන්න තේරෙන්නේ නැහැ. ඒ අදාළ දවසේ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් කරනවා. එතනින් යාට ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? හරි. ඊළඟට ෆුල් පේපර් කෝස් එකක් වෙනම වැඩක් විදියට අපි සෑහෙන විධිමත් වැඩක් යනවා. හරි. පේපර්ස් පොතක් එවනවා ඔයාට. හරි. ඒක වෙනම කතාවක්. හරි. ඒක වෙනත් දවසක පැහැදිලි කරගමු. දැන් මේ මොහොතේ වැඩේ කරගමු. එතකොට ඔයාට ඒකක් උනක් ගන්න පුළුවන්. 100 ගන්න නෙමෙයි ඒකක් උනක් ගන්න පුළුවන්. හරි. එක ළමයි කාලා තියෙනවා මැක්ස් වල ඉඳන් ඉකොන් වලට ආවේ මාස 4යි එහෙම කියලා. ඉතින් මේ 100 එකක් උනක් ගන්න බැරිද කියලා? 100 එකක් නෙමෙයි. වැඩ ටික වෙනව නම් ඔයා පාඩම් කරනව නම් ඔයා හරියට වැඩ කරනව නම් ඒකක් උනක් ගන්න පුළුවන්. එච්චරයි. හරි. අවසාන ප්‍රශ්නේ. අනිත් සබ්ජෙක්ට් ඉතින් ඕගොල්ලෝ බැලන්ස් කරගන්න. මම අරගෙන තියෙන්නේ මේ මං අරගෙන තියෙන්නේ තියෙන දවස් වලින් දින 9ක් විතර දින 9ක් විතරයි මං අරගෙන තියෙන්නේ. අනිත් සබ්ජෙක්ට් ටික ඕගොල්ලෝ බැලන්ස් කරගන්න. නේද? ඔයාට දින 60ක් තියෙනවනම් 50ක් තියෙනවනම් අපි හිතමු 50යි කියලා. 50න් දවස් 9යි දවස් 10ක් කියලා අපි හිතමුකෝ නිකන් ගාන හදාගන්න ලේසි. 50න් 10යි මං අරගෙන තියෙන්නේ. එතකොට 5න් 1යිනේ ඉකෝන් වලට අරගෙන තියෙන්නේ. ඊටු සබ්ජෙක්ට් එක බැලන්ස් කරගන්න ඊළඟ දවස්වල. ඒක ඔයාගේ පැත්තේ වැඩක්. හරි. හරියට බැලන්ස් කරගෙන ඒ වැඩ ටික ඒවට ප්ලෑන් එකක් හදාගන්න. දැන් මගේ වැඩේට ප්ලෑන් එකක් තියෙනවා. හරි. ඔයාට ගෲප් එකට අපි සතියකට පස්සේ ඔයා ජොයින් වෙලා සතියකට පස්සේ අපේ දාන වර්ක් ප්ලෑන් එක. ඔයා කරන්න ඕන වැඩ ටික. ඒ වැඩ ටික කෙරුණාට පස්සේ අන්තිමට ඔයාට හොඳ රිසල්ට් එකක් එනවා. ඒ නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි. කරන් යද්දි ප්‍රශ්න ආවොත් අහන්න අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් ඉතින්. ඒකනේ ඉතින් ගුරුවරයෙක් ඉන්නේ ළමයි. ඔයාට විෂයානුබද්ධ ප්‍රශ්න ඕනෑම දෙයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට දාන්න පුළුවන්. විෂයානුබද්ධ දේවල් විතරයි හොඳ. සර් මට රෑ වෙද්දි නිදිමත වෙනවා. ඒක මට අදාළ නැහැ. හරි. විෂයානුබද්ධ ප්‍රශ්න ඕනෑම දෙයක් මෙන්න මේ නම්බරෙන් අහන්න පුළුවන්. මට පුළුවන් ඔයා දාලා අනිත් පැත්තට උත්තරේ නැහැ. මට පුළුවන් වෙච්ච පහසුම වෙලාවේදී ඔයාට වොයිස් මැසේජ් එකක් හරි මම දාන්න. හරි. හැබැයි සමහර ළමයි ඉන්නවා මේ ප්‍රශ්න පිටින් එවනවා. පේපර් එක ෆොටෝ ගාලා ප්‍රශ්නයක් පිටින් එවනවා සර් මේක හදලා එවන්න. එහෙම බෑ. ඔයා හදලා එව්වොත්
සමහර විට මට කියන්න පුළුවන්. හරි? පොඩි පොඩි වාට එන ගැටලු ඒව පුළුවන්. හරි? ප්‍රශ්න පිටින් එවන්න එපා. සම්පූර්ණ නිකන් ලකුණු 20ක ප්‍රශ්නයක් එවනවා සර් මේක හදලා ඉවරයි. එහෙම බෑ. හරි? තේරුම් ගන්න ඔයා තාර්කික බුද්ධියක් තියෙන ළමයි. නමුත් ඔයාට එන විෂයානුබද්ධ ඕනෑම ගැටලුවකට විසඳුම් දෙන්න අපි ලෑස්තිලා මේ නම්බරයට ඕනෙම දාන්න. හරි. හා. එහෙනම් ළමයි වැඩේ සමාප්ත කරමු. අපරාධ කාලේ හරියට වැඩ ටික කරගන්න. ලියාපදිංචි වෙච්ච නැති ළමයි බහුතරයක් ලියාපදිංචි වෙලා ඉවරයි. ලියාපදිංචි වෙච්ච නැති ළමයි ඉක්මනින් ලියාපදිංචි වෙන්න. අද රාත්‍රී වෙලාව තියෙනවා. හෙට දවස තියෙනවා. ආයිත් උපරිම ගත්තොත් අනිද්දා ඉතින්. ඔයා අනිද්දා තියාගත්තොත් එහෙම අනිද්දා සෙමින එකට ලයිව් ඉන්නවත් බෑ. හැබැයි ඔයා හෙට දවසේ රෙජිස්ටර් වුණොත් හෙටම ගෲප් එකට ඇඩ් වෙනවා. අනිද්දා සෙමින එකට ලයිව් ඉන්න පුළුවන්. ඒ අතරේ අපි මෙහි එවල තියෙන ටියුට් ටික. හරි? සමහර විට එදා උදේට හම්බෙන්නත් පුළුවන්. දවසෙන් යන වෙලාවල් තියෙනවා. හරි? ඔයා හිතන්නේ මේ සර් මං ඉන්නේ දුර ළමයිට යනවා ඉක්මනට. අපිට ඒ වෙලා තියෙනවා. ඒ කියන්නේ දුර ළමයට ගිහිල්ලා තියෙනවා දවසේ. මේ ළඟ ළමයි ඉඳලා තියෙනවා සමහර විට මේ අල්ලපු ගමේ ඉන්නේ. නමුත් මේ දවස් 3ක් විතර ගිහිල්ලා තියෙනවා. එහෙමත් වෙනවා. හරි? ඒ නිසා මේ ඔයා ගාස්තු ගෙවන විදිය අනුව අපි උපරිම 17 දක්වා විතරයි කාලේ දීලා තියෙන්නේ. එතනින් එහාට බෑ. හරි? හා. එහෙනම් ඇති ළමයි කාලේ. ඔයගොල්ලෝ තව ප්‍රශ්න අහන ළමයි ඒක WhatsApp එකට දාන්න. දැන් ඇතිනේ කාලේ අපි යොදාගත්තා. හරි? එහෙනම් සෙමිනාර් වලදී හම්බෙමු. දලා අදහස දුන්නේ වැඩේ ගැන. වැඩේ කරද්දි බලන්න. ඔයාට වැඩේ ගානට සෙට් වෙනවා. හරිද? ඔයා හරියට වැඩ ටික කරගෙන යන්න. ඔයාට C එකක් B එකක් නෙමෙයි ඒකක්ම ගන්න පුළුවන්. ඔයාගේ පැත්තේ වැඩේ තියෙන. මගේ පැත්තෙන් ඔක්කොම ටික කරලා දෙන්න. හරි? එහෙනම් හැමෝටම ආයුෂ බොහෝ වේවා.